මම අද කියලා දෙන්න යන්නේ පෝසදායේ මුකුණු වෙන්න මැල්ලුමක් හදන විදිය. මම මේක දැන් හොඳට සුද්ධ කරලා හීනියට කපාගෙන අරන් තියෙන්නේ. දැන් මම මේකට දාගන්නවා ලූණු. මම මේ ලූණු රතු ලූණු අරන් තියෙන්නේ. රතු ලූණු ගෙඩි 3ක් විතර වගේ අරන් තිනවා. ඊට පස්සේ දාගන්නවා අවු මිරිස්. අවු මිරිස් දාලා ලුණුත් දාගන්නවා. තේ කාලක් විතර වගේ දාගන්නවා මේ පස්සේ බලලා ලුණු දාගන්න. කහක් දානවා. තේ කාලක් විතර වගේ කහක් දාගන්න. දැන් අපි මේකට මේ පොල් දාගමු දැන්. දාලා මේක හොඳට කවලම් කරගන්න. කවලම් කරලා මේ දෙහි බෑයකුත් මේ ගමම දාගන්න. දාලා හොඳට මේ කවලම් කරගන්න. හලා මේක මේ ලිපේ වැඩි වෙලාවක් තියාගන්න අරකයි මේ කොළ පාටට ගන්න ඕනේ මේක. ටිකක් විනාඩියක් විතර වගේ මේ ලිපේ තියාගත්තම ඇති මේ. ලුණු ටිකක් මදි අපි ලුණු ටිකක් දාගමු. ඔක්කොම මේ වෙලාවට බලාගෙන වලිපේ තියන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ලුණු දෙහි එහෙම ඔක්කොම ඇද්ද කියලා බලලා ඉවර වෙලා මේ ඊට පස්සේ ලිපේ තියාගන්න. මේක වැඩි වෙලාවක් තියාගන්න නෑ ලිපේ. හොඳට කවලම් කරගන්න. දැන් අපි මේ ඇතිලිය ලිපේ තියාගත්තා කොළ ටික. මේක ටික ගින්දර ටිකක් වැඩියෙන් දාගන්න. එකපාරම ගින්දර වැඩියෙන් දාගෙන මේ ඊට පස්සේ ගින්දර ආයේ මේ අඩු කරගන්න. ටිකක් රත් වෙනකන් තියලා. ඒක ලිප ඔෆ් කරගත්තත් කමක් නැහැ. ගිරට කොළ ටික මේ මැල වෙනවනේ. ඒක කොළ පාටට වගේ ගන්න ඕනේ. ගොඩක් මේ තඹ ගන්න එපා මේ. විනාඩියක් විතර වගේ තියලා ලිප ඔෆ් කරගන්න. විනාඩියක් විතර වගේ. කොළ පාට ගන්න ඕනින්ද. මම මේ දැන් අද හදපු මුකුණු වෙන්න මැල්ලුම ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න.